සුබ දවසක්. මේ ඔබ දකින්නේ 2018 වර්ෂයේ වෙච්ච අමානුෂික ඝාතනයක්. පුතේ මේ තමයි ලෝක විශිෂ්ටයෙක් වීමට නියමිතව තිබූ X extension. නමුත් අමානුෂික ලෙස 2018 වර්ෂයේදී ඔහු ඝාතනයට ලක් වෙනවා. ඒක නෙවෙයි පුතේ මේ කතාවේ ගන්න තියෙන්නේ. මේ ඔහුගේ එහා පැත්තේ ඉන්න හොඳම මිතුරා. හොඳම මිතුරා තමයි මේ ඝාතන සැලැස්ම ක්‍රියාත්මක කරන්නේ. මංගේ ළඟ ඉන්න යාළුවන් පිළිබඳ X extension කියන මේ ගායකයා ලොවටම හොඳ ආදර්ශයක් ලබා දුන්නා. ඔහු අද සිටියනම් මයිකල් ජැක්සන් හා සමාන විශිෂ්ටයෙක් වීමට බොහෝ අවස්ථාවක් තිබුණ ගායකයෙක්. මිතුරෙක් ඇසුරු කිරීමට පෙර අපි ඉතාමත් කල්පනාකාරී විය යුතුයි. ඔබ පාප මිතුරෙක් අඳුරගන්නේ කොහොමද? ඔබ කරන හොඳත් ඔබ කරන නරකත් දෙකම අගය කරනවා නම් එයා අනිවාර්යෙන් පාප මිතුරෙක්. මොකද හොඳම යාළුවා නිතරම කළ යුත්තේ වරදින් ඔබව මිදවීම පමණයි. පන්දනාගාරයක් ගාවට ගිහින් බැලුවොත් බොහෝ වෙලාවට අපි එකට පව් කළ මිතුරන් කිසිවෙක් නැහැ ඔබ බලන්න එන්නේ. අර මහලු වෙච්ච අම්මා තාත්තා තමයි ඒ බන්ධනාගාර අසල දරුවන්ට කෑම කරගෙන යන්නේ. ඉතින් ඒ යාළුවන් එක රංජු ගහෙන්න කල්ලි ගහෙන්න කලින් ඔබ මේ ජීවිතේ යථාර්ථය ඉගෙන ගන්න මේ X extension කියන මේ ගායකයාගේ අමානුෂික ඝාතනය ලොවක් කතා බහ කළා ඒ කාලේදී. නැවතත් පුතාලු මම මේ සිදුවීම මතක් කළේ පුතේ ළඟම සිටින මිතුරන්ගෙන් පරිස්සම් වෙන්න. ඒක ඔබේ ජීවිතේට ඉදිරි ගමනට ඉතාමත් වැදගත් වෙයි.